දැන් මහත්තයා මෙහෙම දැන් අපි ගොවිතැන් කරලා මේ ඇත්තම මාස් කන්නේ ගොවිතැන් කරලත් ඒවට වැඩිපුර වියදම් කරලා තමයි වී බඩේරුඟ වගේ දේවල් ගන්න. හැබැයි අපි තල වගාව කරලා තමයි ලාභයක් බලාපොරොත්තු වෙන්නේ. ඉතින් අපිට ඒකටත් දැන් කිසිම මිලක් නැතුව මේ තල ටික ගොඩ ගහගෙන තව ටිකක් මට ගහන්නත් තියෙනවා. ඒවත් තියද්දි මේ තල ගොඩ ගහගෙන මේ මුදලාල්ලා ඇවිල්ලා හක් කළා. මේ වෙලෙන්දෝ ඇවිල්ලා හක් කළා තුට්ටු දෙකට තමයි ඉල්ලන්නේ. ඉතින් අපි ලාභයක් ගන්න කොහොමද? අපිට කොයි පැත්තකින්වත් කිසිම විසඳුමක් නැහැ. ගොවියන් හැටියට අපි තමයි හැම අවස්ථාවකම දීම මේ පැලෙන්නේ පොඩි වෙන්නේ. ඉතින් මේ රාජ්‍ය පාලකයෝවත් කවුරුවත් මේ ගැන හිතන්නේ මතන්නේ නැහැ. හිතලා මතලා වැඩක් කරන්නේත් නැහැ. එහෙනම් හැමදාම අපි ගොවියන් හැටියට අපි අසන වෙලා තමයි ඉන්නේ. මොන වගේ වියදමක් යනවද තල වලට? සාමාන්‍ය අපිට තල වගා කරන්න යනවා, ට්‍රැක්ටර් කුලි යනවා. ඒ වගේ මේ බීජ ගන්න ඕන. බීජ ගන්න අවස්ථාවේදී 600යි 700යි ඒ ක්‍රමයට තමයි අපි අරගෙන බීජ වපුරන්නේ. ඉතින් එහෙම හින්නේ. ඉතින් එහෙම කරාට පස්සේ දැන් මේකේ මොනවත් කිසිම ලාභයක් අහුවෙන්නේ නැහැ. ලාභ අහුවෙන්නේ නැත්තේ මොන විදියෙන් කරනවද දන්නේ නැහැ. තල මේවා දැන් එලි බහින කාලෙට මේවා දැන් අපි ළඟ තියෙන කාලෙට රුපියල් 300 විතර තමයි තල ඉල්ලන්නේ. ඉතින් අපි එහෙම දීලා හක් කරලා අපිට මිලක් කරගන්න බෑ. ලාභයක් ලබන්න නම් තියෙන්නේ මේ යලේ තල ගොවිතැන තමයි. ඒකෙන් ලාභයක් ලබන්නත් බෑ අපිට. අපි මේ තල බීජ ගත්තේ රුපියල් 700 ගානේ. මේ දැන් අපිට දී ගන්න බෑ 350ටවත්. අපිට දිස්කුලි ගෙවන්න අපි ණයට කරලා තියෙන්නේ. ඒවා කිසිම දෙයක් කරගන්න බෑ. අලියන්ගෙනුත් හානි වුණා අපිට. මේ තව තැන් වලට ණය වෙලා අපි බීජ ගත්තේ කඩවලින්. ඒවා කරගන්න බෑ අපිට. මේ සැරේවත් අපිට හරි නියම මිලක් කරලා දෙන්න මේ අඩුවතරමේ රුපියල් 500ටවත් මේ බීජ ගත්තේ 700ටනේ. ඉතින් දැන් තොගේට වගේ වෙන ඒ හින්දා මේ අපිට 500ටවත් මේ අලයි කරගන්න මේ වෙළඳ පොළට මේවා සකස් කරලා දෙන්න මේ සැරේවත්. අපි කොහොම හරි කියන්නේ රජයට මේ සැරේවත් අපිට නියම විසඳුමක් මේවට ලබා දෙන්න නියම මිලක්. අසල් නම් දැන් දෙනුවට වැඩක් නැහැ. හරියට මිලක් නැහැ. කලවල දැන් 750ට වගේ තමයි ගත්තේ. දැන් 250ට වගේ යනවා කියලා තමයි කියන්නේ. මම විකුණා ගන්න කියන්නේ. ඒ අතින් අලින්ගෙන් කරදරේ. අලි ඔක්කොම දාලා පොඩි කරලා විනාශ කරලා. ඉතින් අපිට මිලක් හරියට හරි ගාලා දෙන්න කියලා තමයි කියන්නේ. අතේ මුදලවත් සෙට් වෙන්නේ නැහැ. කපන්න කුලි ඔය ගේන්න බලනකොට අපිට යටින් පාඩු තමයි නිකන් දීලා නිකන් ඉන්න තමයි වෙන්නේ. කිසිම වැඩක් නැහැ. ගොවියට කිසිම වැඩක් නැහැ. කිසිම මේ ලාභයක් ලැබීමක් නැහැ. තියෙන ඒවා තුටු දෙකට ගන්නවා. අයාලගේ වයින් දෙන්න ගිනි ගණන් අපි කොහොමද ජීවත් වෙන්නේ? අපි කරන ගොවිතැන් බලන්න අපිට මොනවද හරි ගින් තියෙන්නේ. ඒ වගේ කරි මිලකට මේවා ගන්න නැති. ඒ හින්දා මේ අපි රජයට කියන්නේ අපිට හරියට ප්‍රමිතියකට ඇතිවත් බඩු මිල අඩු කරලා ගම්තුණු කරලා හරියට මේ ගොවිතැන් වලට මේකක් දෙන්න කියලා මිලක්. වීර්ය 250 තමයි දැන් තල දෙන්නේ. ගන්නකොට 700යි 800යි. ඇයි එහෙම කරන්නේ? ඇයි මේ වගේ ගොවියට මේවා කරන්නේ? වී මිලත් එහෙම තමයි. දැන් වී මිල ගත්තත් රුපියල් මේ 80යි 90යි. ඇයි එහෙම කරන්නේ? වී මිලේ බලන්නකො දැන් ගාන යනකොට මේවා ගාන කියන්නේ දැන් සුනාමි කුලි භූත කුලි අපි යවුවා දෙනකොට ටැට්ට කුලි අපිට කිසිම ලාභයක් නැහැ. ඒ හින්දා ඔයගොල්ලෝ කරන්නේ මහා අසාධාරණ වැඩ. ඒ වගේ අසාධාරණ ගොවියට කරන්න එපා. අසාධාරණ කරපුවාම ගොවියා කවදාවත් තන එන්නේ නැහැ. හැමදාම තන වැටෙනවා. දැන් ගොවියට ගොවිතැන් කරගන්නත් බැරි අවස්ථාව ඇවිල්ලා තියෙනවා. තෙල් පොහොර ටික නැහැ. ඒවා හරියට මිල මුදල් නැහැ. ඒ හින්දා මම කියන්නේ හරියට මිලක් තිබිලා ගොවිතැන් කරනකොට අපිට සහනයක් දෙන්න කියලා මං ඉල්ලා හිටින්නේ. අපි වෙන රජයෙන් සේවයක් කරන්න රජයේ දෙයක් ගන්නවා අපි පඩියක් ගන්නවා නෙවෙයි. අපි කරන්නේ ගොවිතැන් කරන්නේ කුඹුරු කොටන එක හේන් කොටන එක. ඒ හින්දා මං කියන්නේ සාධාරණ මිලක් දෙන්න කියලා කියන්නේ ගොවියට.